හොඳයි සදහැබර පින්නතුනි අපි උතුම් ධර්ම දේශනාව ආරම්භ කරන්නටයි මේ සූදානම. එහෙමනම් අපි පළමුවෙන්ම තිසරණ පංචශීලය සමාදන් වෙමින් ධර්ම දේශනාව ආරම්භ කරමු. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි อดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาดาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรยมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิสมันตาจักขวาเลอัตรากัจจันตุเดวตาสัดดัมมังมุนีราจัสสุนันตุสักกมกดังධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පබස්සර මිදං භික්ඛවේ චිත්තං තංචකෝ උපක්ඛිලේසී උපක්ඛිලිට්ඨං
තස්මා අසුතවතෝ පුතජ්ජනස්ස චිත්ත භාවනා නත්ති වදාමිති. සද්ධා බුද්ධ සම්පන්න කාරුණික වාසනාවන්ත පින්නතුනි, පින්වත් පිරිස අද දවසේ බෝසෙවන පදනම YouTube නාලිකාව ඔස්සේ උතුම් වූ ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නටයි සූදානම. විශේෂ වශයෙන්ම අද දවසේ මේ වගේ ධර්ම දේශනාවක් බෝසෙවන පදනම YouTube නාලිකාව ඔස්සේ විකාශනය කිරීමට හේතුව පුංචි අපේ බෝසෙවන විහාරස්ථානයේ දායක පින්වතියක වන විශේෂයෙන්ම ක්‍රියාකාරී දායක පින්වතියක වන එවැගේම බෝසෙවන පදනම හි නිර්මාතෘතුමිය වන ගෞරව මානව හිතවාදී වීරමාතා අභිමානී පරමේශ්වර ලංකා පුත්‍ර ගෞරවයෙන් පිදුම් ලැබූ පින්වත් සුජීවා වික්‍රමසිංහ මහත්මියගේ ආදරණීය පියතුමා වන අදින් වසර 36කට පෙර කාල යාත්‍රා කරන්නට යෙදුන ලලිත් වික්‍රමසිංහ පියතුමාගේ ප්‍රාණකාරයාටත් එවැගේම පුංචි අපේ බෝසෙවන විහාරස්ථානයේ ක්‍රියාකාරී දායක පින්වතියක වන පින්වත් එතුමියගේ ආදරණීය ස්වාම පුරුෂයාගේ පියතුමා ආර්.එම්. මුතුනායක පින්වත් පියතුමාටත් විශේෂයෙන්ම අවුරුදු 6කට පෙර ආතුව කාලාත්‍රා කරන්නට යෙදුන ඒ මුතුනායක පියතුමා සහ වසර 36කට මිය පරලෝ යන්නට යෙදුන ලලිත් වික්‍රමසිංහ පියතුමා කියන මේ දෙපළගේ ප්‍රාණකාරීන් සිහිපත් කරගෙන එයාගේ ප්‍රාණකාරීන්ට මේ මෙරි මෙරි උපදින සසර භව ගමන සැපවත් වේවා කියන උදාරතර පරමාර්ථය පෙරදැරිව මේ උතුම් වූ ධර්ම දේශනාව බෝසෙවන පදනම YouTube නාලිකාව ඔස්සේ සුවහසක් ශ්‍රාවක පින්වතුන්ට ධර්ම දානයේ පිණිස විකාශනය කරන්නට එතුමිය කටයුතු සූදානම් කරගන්නට යෙදුණා. විශේෂයෙන්ම මේ ධර්ම දේශනාවට අමතරව පින්වත් සුජීවා වික්‍රමසිංහ මහත්මිය ඊටාම වටිනා අනබිබවනීය පින්කමක්
මේ මියගිය තමන්ගේ මාමණ්ඩිය සහ තමන්ගේ පියතුමා කියන ඒ දෙපළගේ ප්‍රාණකාරයෙන් වෙනුවෙන් සිද්ධ කරන්නට යෙදුනා. මම හිතන්නේ එතුමියගේ ජීවිතේ එතුමිය කරගත්ත සුවිශාලම පින්කම හැටියටත් එවැගේම එතුමියට මුළු ජීවිතේම හිත මෙනෙහි කර සතුටු වෙන්න පුළුවන් පින්කම හැටියටත් එවැගේම ඒ මිය පරලෝ යන්න යෙදුන තමන්ගේ ආදරණීය පියවරුන් දෙපළගේ ප්‍රාණකාරීන්ටත් සමදා පින් වැඩෙන පින්කමක් හැටියටත් ඒ උත්තම පූජාව හඳුනලා දෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ තමයි අප පිරිවෙන් විහාරස්ථානයේ කේන්ද්‍ර කොටගෙන විශේෂයෙන්ම එතුමිය ගෞරවනීය ස්වාමින් වහන්සේලාගේ පරිහරණයටත් එවැගේම මේ ප්‍රදේශවල ජීවත් වන අහිංසක ජනතාවට නොමිලේ මාසකට සැරයක් හෝ සිද්ධාස්ථාන වන්දනමාන කර ගැනීමට අවකාශ ලබා දීමත් අරමුණු කරගෙන එතුමිය සුවිශාලම් ධන පරිත්‍යාගයක් සිද්ධ කරමින් අප විහාරස්ථානයේට බස් රථයක් පූජා කරනු ලබනවා. විශේෂයෙන්ම එතුමියගේ අරමුණ තමයි තමන්ගේ පියවරුන් දෙපළට පින් අනුමෝදන් කිරීමත් මා පෙර සඳහන් කළ පරිදි මේ ප්‍රදේශවල ජීවත් වන ආසරණ අහිංසක ජනතාවට සිද්ධාස්ථාන වන්දනමාන කරගන්නට යෑමේ අපහසුතාවයන්ගෙන් පෙළෙන ජනතාවට ඒරුවන් වැලිසෑ සමිඳුන් ජයශ්‍රී මහා බෝ සමිඳුන් ආදි කොට ඇති ලංකාවේ පවතින බෞද්ධ සිද්ධාස්ථාන වැඳ පුදා ගන්නට ඒ අහිංසක මිනිස්සු වෙනුවෙන් අසරණ මිනිස්සු වෙනුවෙන් එයාට නොමිලේ මාසකට සැරයක්වත් ඒ වන්දනමාන කටයුතු කර ගැනීමට අවස්ථාව ලබා දීමමයි එතුමියගේ අරමුණ බවට පත් වෙන්නේ. ඉතින් හිතලා බලපුවාම ඒ අදහස කොච්චර උදාර අදහසක්ද, කොච්චරනම් වටිනා අදහසක්ද, කොච්චර වටිනා සිතුවිල්ලක්ද, කොච්චරනම් දහමින් පෝෂණය වෙච්ච හදවතක්, ශ්‍රද්ධාවෙන් දියුණු වෙච්ච හදවතක්, ප්‍රඥාවෙන් දියුණු වෙච්ච හදවතක් පින්න සුජීවා වික්‍රමසිංහ මහත්මිය තුල පවතිනවාද කියන කාරණාව පැහැදිලි කරගන්නට මෛත්‍රී පූජාවම ප්‍රමාණවත්. මොකද එවන් සිතුවිලි මේ සමාජයේ බොහෝ දෙනෙකුට පහළ වෙන්නේ නැහැ. බොහොම අඩු පිරිසකට කලාතුරකින් පහළ වන සිතුවිල්ලක් අපේ සුජීවා වික්‍රමසිංහ මහත්මියට ඔය විදිහට පහළ වෙලා තියෙනවා. සමාජ ජීවත් වන අනිකුත් මිනිසුන් අතර ගත්තාම ඔබතුමිය හරිම සුවිශේෂිතයි. ඔබතුමියගේ ජීවන මගේ ධර්මානුකූල ගමන් මග ප්‍රඥාවන්ත ධර්මානුකූල කෝණයකින් බලන කෙනෙකුට ඒ පූජාවත් එක්ක හිතා ගන්න පුළුවන්කම තියෙනවා.
ඒක නිසා ඒ පූජාවත් වස්ත්‍රත පූජාවත් එක්කම මේ ධර්ම දේශනාව සිද්ධ කරමින් ඒ තමන්ගේ පියවරුන් දෙපළට ආශිර්වාද කරන්න පුණ්‍ය අනුමෝදනා කරන්න පින් දෙන්නට එතුමිය අද දවසේ මේ විදිහට බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව බෝසෙවන විහාරස්ථානයේ ප්‍රධාන දායිකාවක් වන ඇඩ්මින් වරියක වන අපේ පින්වත් මදුවනුමා මහත්මියගේ ආදරණීය පියාණන් වන ආර්.එම්. හීම් බණ්ඩා පියාණන් කාල යාත්‍රා කරලා වසර 3ක් පිරෙනවා. ඉතින් ආර්.එම්. හීම් බණ්ඩා පියතුමාටවත් සිහිපත් කරගෙන මෙපින් අනුමෝදන් කරලා දෙන්නට බලාපොරොත්තු වෙනවා. එවන් අරමුණ පෙරදැරිවයි අද දවසේ පුංචි අපේ බෝසෙවන විහාරස්ථානය කේන්ද්‍ර කොටගෙන බෝසෙවන පදනම YouTube නාලිකාව ඔස්සේ මේ උතුම් ධර්ම දේශනාව විකාශනය කරනු ලබන්නේ. ඒක නිසා සවන් යොමු කරන සුහාත්සක් ශ්‍රාවක පින්නතුනි, මේ දේශනාව තුළින් ඔබත් ඔබේ ජීවිතයට යමක් එකතු කරගෙන පිනින් සාරවත් පින්වන්ත ජීවිතයක් බවට ඔබේ ජීවිතේ පත් කරගන්නට ඔබ උත්සාහ කරන්නටයි කියන ධර්මාවාදය ලබලා දෙමින් අපි ධර්ම දේශනාව සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. පිනතුනේ විශේෂයෙන්ම අද දවසේ බුදු දේශනාව තුල අඩංගු වෙන ඉතා වටිනා දේශනාවක් මේ ධර්ම දේශනාව සඳහා මාතෘකා වශයෙන් තබා ගන්නට මා අදහස් කළා. මම මාතෘකා වශයෙන් දේශනා කරන්නට යෙදුනේ පබස්සර මිදම් වික්කවේ චිත්තං තංචක උපක්ඛිලීසේහි උපක්ඛිලිත්තං තස්මා අසූතවතෝ පුතජනස්ස චිත්ත භාවනා නත්තිති වදාමිති කියන ගාථා පාඨයයි. මොකද්ද අපේ භාග්‍යතුන් වහන්සේ මේ ගාථා පාඨය තුලින් පැහැදිලි කරන්නේ, විවරණය කරන්නේ? උන්වහන්සේ දේශනා කරනවා, මහණෙනි, අපේ මේ හිත, අපේ මේ මනස හරිම ප්‍රභාස්වරයි. අපේ මනස හරිම පැහැපත්. හැබැයි බාහිරින් එන ක්ලේශ ධර්ම නිසා අර හිතේ තියෙන පැහැපත් භාවය, අර හිතේ තියෙන පිරිසුදු භාවය වැහිලා යනවා, කිලුට වෙලා යනවා. අන්න එහෙම කිලුට වෙච්ච හිතකට චිත්ත භාවනා නත්තිති වදාමිති, මනසේ සැහැල්ලුවක්, මනසේ ඒකාග්‍රතාවයක් නොමැති බව මා ඔබට වදාරමි කියලා භාගතුන් වහන්සේ ඊට අපිට පැහැදිලි කරනවා. පිනතුන අපේ ජීවිතවලට ඊටම වටිනා කියන ධර්ම කාරණාවක් ඒතුල ගැප් වෙලා තියෙනවා. අපි හැමෝගෙම මනස ගත්තාම හරිම පිවිතුරුයි, හරිම ලස්සනයි. උදාහරණයකින් කියනවා නම්
ඔබ දමන ලද මණිකක් වගේ හරිම සුන්දරයි. හැබැයි මේ ප්‍රභාස්වර වූ මේ පැහැපත් වූ මේ සුන්දර වූ ලස්සන වූ මනස අපිරිසුදු වෙලා තියෙනවා. ඒ ප්‍රභාස්වර පැහැපත් සුන්දර ලස්සන භාවය යටපත් කරගෙන අපේ හිත තුල ගොඩනැගෙන කෙලෙස් වලින් අර මනසේ නියම ස්වභාවය සුපැහැදිලි භාවය වැහිලා ගිහිල්ලා තියෙනවා. ඒ කෙලෙස් වලින් වැහිච්ච මනස අපි පිරිසුදු කරගන්නට උත්සාහ දැරිය යුතුයි. භාගතුන් වහන්සේ අසංකේය කල්ප ලක්ෂයක් උතුම් පාරමිතා ධර්මයන් පුරලා ඔන්න කියන මනස වටේට බැඳිලා තිබෙච්ච ක්ලේශ ධර්මයන් නැමැති කහට උන්වහන්සේ කෙමෙන් ඉවත් කළා. සුද්ධ පවිත්‍ර කළා. අපි වතුර බන කෝප්පය පින්නතුනේ උදාහරණයක් විදිහට ගත්තොත් අපි තේ ටිකක් බොන කෝප්පය උදාහරණයක් විදිහට ගත්තොත් අපි මේ කෝප්පේ තේ පානය කරලා සෝදන්නේ නැතුව මාසයක් තිබුණොත් පින්නතුනේ කොච්චරනම් කහට අල්ලලා මේ කෝප්පේ නියම පාට වැහිලා ගිහිල්ලා ආගන්තුක පාටක් ඇවිල්ලා අර කෝප්පේ දකින්න තියෙන නියම ස්වභාවය අපිට වැහිලා යනවා. අපිට දකින්න ලැබෙන්නේ නැහැ. හැබැයි පුද්ගලයෙක් ඒ බව තේරුම් අරගෙන මේ පේන්නේ මා භාවිතා කරන කෝපේ නියම පාට නෙමෙයි. එනම මේ කෝපේ නියම පාට ගන්න ඕන කියලා හිතලා ඒ පුද්ගලයා ඒ කෝපය හොඳට කුමන හෝ භාවිතයක් තුලින් හොඳට සුද්ධ පවිත්‍ර කරලා හොඳට මැදලා අර කෝපේ තියෙන නියමම ස්වභාවය ඉස්මතු කර ගන්නවා වගේ කෝපේ වටේට බැඳලා තිබ්බේ කහට ඔක්කොම ඉවත් කරලා සුද්ධ කරලා ඒවා විනාශ කරලා කෝපේ නියම ස්වභාවය ඉස්මතු කර ගන්නවා වගේ පින්නතුනි අපේ මනසේ නියම ස්වභාවය කෙලෙස් වලින් යටපත් වෙලායි තියෙන්නේ. අපි භාගතුන් වහන්සේ සිද්ධ කළේ දෙයමයි. උන්වහන්සේ මනසේ නියම ස්වභාවය ඉස්මතු කළා. කෙමෙන් මනස වටේ ගෙතිලා තිබෙච්ච අර කහට ඉවත් කරා. ඉවත් කළා නියම ස්වභාවය ගත්තා. අන්නේ මනසේ නියම ස්වභාවය යම් කෙනෙක් ඉස්මතු කරලා ගන්නවා නම් ඒ පුද්ගලයා මේ ලෝකේ පූජනීය පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ පුද්ගලයා මේ ලෝකයේ සුවිශේෂිත පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ පුද්ගලයා මේ ලෝකයේ උත්තරීතර පුරුෂයෙක් උත්තරීතර පුද්ගලයෙක් බවට පත් වෙනවා. උත්තරීතර කාන්තාවක් බවට පත් වෙනවා. ඒක නිසා කිසිම කෙනෙකුට ඒ උත්තම භාවයට ඒ කිසිම කෙනෙකුට පූජනීය භාවයට එන්න පුළුවන් කමක් නැහැ. අර Tamanගේ මනසේ බැඳිලා තියෙන කහට තියෙන තාක්කල්. ඒක නිසා අපි උත්සාහ කළ යුත්තේ අර මනසේ බැඳිලා තියෙන කහට ඉවත් කිරීමමයි. අපේ සමාජයට පොඩ්ඩක් ගියපුවාම දේශනාවෙන් පරිබාහිර කාරණයකට අපි ගියොත් අපේ සමාජයේ බහුතරයක් දෙනා කොච්චර පන්සල් ගියත් කොච්චර බණ භාවනා කළත් කොච්චර පින්දහම් කළත් පින්නතුනි ඔන්න ඔය කියන මනසේ කහට ඉවත් කිරීමේ ක්‍රියාවලියට කවුරුත් අවතීර්ණ වෙලා නැහැ. අපි දකින්න ඕන තරම් අපේ සමාජයේ
අපි පින්නතුනි තුවාලේ සුද්ධ කරන්නේ නැතුව කොච්චර බෙහෙත් දැම්මත් පින්නතුනි ඒ තුවාලේ කවදාවත් සුව වෙන්නේ නැතුව යනවා. එහෙමනම් තුවාලේ සුද්ධ කරලාමයි බෙහෙත් දාන්න ඕන. එතකොට ඉක්මනින්ම සුව වෙනවා. ඒක නිසා අපි පින්නතුනි කොච්චර දන් පෙන් දුන්නත් කොච්චර සිල් ගත්තත් කොච්චර භාවනා කළත් අපේ හිතේ අර තියෙන බැඳෙච්ච කහටත් එක්කම අපි කරනවා නම් ඒවා ටිකෙන් ටික හරි අඩු කරගන්න ඕන කියලා පුංචි උත්සාහයක් අපි තුල ගොඩ නැගිලා නැත්තම් එහෙම ආකල්පයක්වත් නැත්තම් එහෙම හිතෙන්නවත් නැත්තම් අපි කොච්චර පින්කම් පින්දහම් සිල් සමාදන් වීම බණ භාව කොච්චර කරත් වැඩක් වෙන්නේ නැහැ. ඒක නිසා අපි අංක 1ට උත්සාහ කළ යුත්තේ ඔය තියෙන මනසේ පවතින කහට ඉවත් කිරීමයි. අපි පළමුවෙන්ම කළ යුත්තේ. මම එක උදාහරණයක් කියන්නම්. කවුද හිතේ තියෙන ඊර්ෂ්‍යාව දුරු කරන්න උත්සාහ කළේ? එහෙම නැත්නම් හිතේ ඇතිවෙන වෛරය නිවා ගන්න කවුද උත්සාහ කළේ මේ දන් පැන් දෙමින් පින්කම් කරන අපේ අය? යම් කෙනෙක් Tamanට වෛර කරනකොට යම් කෙනෙක් Tamanට ද්වේෂ කරනකොට ඒ පුද්ගලයා නසන්න ඒ පුද්ගලයා විනාශ කරන්න වචනයකින් හෝ ඒ පුද්ගලයා පහසුතාවයකට පත් කරන්න උත්සාහ කළා මිසක් කවුද ඔහුට හෝ ඇයට මෛත්‍රිය කරලා Tamanගේ මනස පිරිසුදු කරගන්න උත්සාහ කළේ? අර වෛරය කියන කහට ඉවත් කිරීම සඳහා අවශ්‍ය මෛත්‍රිය. අන්න එහෙනම් ඒ මෛත්‍රිය නැමැති පවිත්‍රකරණය භාවිතා කළ කවුද තමන්ගේ මනසේ ඇති වෙන වෛරී චේතනාව පින්නතුනි සංසිඳවා ගන්න උත්සාහ කළේ? එහෙමනම් අපි හිතන්න ඕන අපි මේ ධර්මය කොතනින්ද අල්ලගෙන ඉන්නේ කියන කාරණාව අපි කල්පනා කරන්න ඕන. ඉතින් මම කියන්නේ ගියේ අනේ ඒ වගේ අපිට පුළුවන් නම් ප්‍රායෝගිකව මේ ධර්මය අපේ ඔළුවට ගන්න, අපි ප්‍රඥාවට හසු කරගන්න. ඒක තමයි මේ ධර්මයේ උතුම් ඵලය ලබා ගැනීමේ මූලිකම අඩිතාලම බවට පත් වෙන්නේ. හොඳයි පින්නතුනි, අපි විමසලා බලමු දැන් මා සඳහන් කළ අර මනස වටේ ගුණ වෙන කහට, ඒ මනස වටේ මනසේ තියෙන නියම ස්වභාවය වහලා දාන අපේ හිත අපි කොහොමද ආවරණය කරගන්නේ? ඒ මනසට තත්පරෙන් තත්පරය මනස නියම ස්වභාවයේ වසාගෙන මනස වහලා දාන ඒ අපිරිසුදු කාරක ධර්මයන් කොහොමද මනසට එන්නේ, ඒවා වළක්වගන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව අපි පුංචි විමසීමක් කරලා බලමු. ඒකම ඔබට පැහැදිලි කරනවා භාගතුන් වහන්සේගේම රසවත් වූ උපමා කතාවක් ඔබට පැහැදිලි කරමි. එක දවසක් පින්නතුනි අපේ භාගතුන් වහන්සේ ස්වාමින් වහන්සේලා අමතලා මෙන්න මෙහෙම උපමාවක් දේශනා කරනවා. මොකක්ද උපමාව? උන්වහන්සේ පැහැදිලි කරනවා, මහණෙනි, එක දවසක් ඉබ්බෙක් කෑම හොයාගෙන ගම් තෙරක එවිදිමින් යනවා. ඉබ්බා කෑමක් හොයාගෙන තමයි මේ ගංගාව ආයිනේ ගමන් කරන්නේ. ඒ වගේම තමයි නරියෙකුත් පින්නතුනි ආහාර සොයමින් එහෙ මෙහෙ ගමන් කරනවා. ඉබ්බත් යනවා කෑම හොයාගෙන, නරියෙකුත් ආහාර හොයමින් එහෙ මෙහෙ ගමන් කරනවා. මේ නරියා දුරදියාම
පින්නතුනේ දකිනවා ඉබ්බව. ඉබ්බා ඇතින් එනවා දකිනවා. එහෙම දැකලා නරියා කල්පනා කරනවා අනේ මට කාලයකින් ඊටාම රසවත් ආහාරයක් ලැබුණා කියලා බොහොම සතුටටපත් වෙලා මේ නරියා ඉබ්බා ළඟට ලං වෙනවා. නරියා දැකපු ඉබ්බා බයටපත් වෙලා ඉක්මනින්ම තමන්ගේ ඔළුවයි තමන්ගේ කකුල් හතරයි කටුව ඇතුලේ සංගව ගන්නවා. කටුව ඇතුලේ සංගව ගන්නවා නරියට බය වෙලා. නරියක් පින්නතුනේ කොයි වෙලාවක හෝ ඉබ්බා කටුවෙන් එළියට ඒවි කියන බලාපොරොත්තුවෙන් නොයවිසිල්ලෙන් යුක්තව දැන් එයි කියලා නරියත් බලාගෙන ඉන්නවා. ඊට පස්සේ පින්නතුනේ නරියා බලාන ඉඳලා නැතුව ගියායින් පස්සේ නරියා යන්ට යනවා. ඊට පස්සේ ඉබ්බත් කටුවෙන් එළියට හොටය දාලා කකුල් දාලා තමන්ගේ ගමන යන්ට යනවා. මෙන්න මේක පින්නතුනේ ඊටාම වටිනා කියන උපමා කතාවක්. සංයුත්ත නිකායේ කුම්මූපම සූත්‍රයේ තමයි මේ උපමා කතාව එන්නේ. ඉතින් මෙන්න මේකේ අපේ භාග්‍යතුන් වහන්සේ ඉබ්බාගෙන් සංකේතවත් කරන්න පින්නතුනේ පංච ඉන්ද්‍රියන්. නරියාගේ සංකේතවත් කරන්නේ අපේ ක්ලේශ මායя. ඒතකොට ඉබ්බගෙන් සංකේතවත් කරනවා පංචේන්ද්‍රියන්, නරියාගෙන් සංකේතවත් කරනවා ක්ලේශ මායя. පින්නතුනේ ඉබ්බාට ඉබ්බාගේ පාද හතරත් හිසත් එක අංග පහක් තියෙනවා. මේ අංග පහෙන් එකක් හෝ පිටතට දැම්මොත් අනිවාර්යෙන් මේ ඉබ්බා නරියට ගොදුරක් බවට පත් වෙනවා. කකුල් අනිවාර්යෙන්ම ගොදුරක් බවට පත් වෙනවා. අපේ පංචේන්ද්‍රියනුත් එසේමයි. ඇස කන නාසය දිව ශරීරය යන පංච ඉන්ද්‍රියන්ට කුමක් හෝ මොනයම් හෝ අරමුණක් හමු වෙලා ඊට පින්නතුනි වහල් වුණොත් අපි අනිවාර්යෙන්ම ක්ලේශ මායයට අහු වෙනවා. අහු වෙලා අපේ ආත්මය විනාශ වෙනවා. සසර ගමන විනාශ වෙනවා. අර ඉබ්බා හොටේ එළියට දැම්මොත් අනිවාර්යෙන් හොටෙන් නරියා අල්ල ගන්නවා. කකුල් හතර එළියට දැම්මොත් අනිවාර්යෙන් අල්ල ගන්නවා. ඒ වගේම තමයි අපේ ඇස කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රියන් පංචේන්ද්‍රියන් අරමුණු ඔස්සේ අපි ඒ අරමුණු වලට වහල් වෙලා එළියට දැම්මොත් අරමුණු ඔස්සේ අපි ඒ අරමුණු වලට ලොල් වෙලා ඉන්ද්‍රියන් එළියට දැම්මොත් අනිවාර්යෙන්ම අපි ක්ලේශ මායයට ගොදුරු වෙනවාමයි පින්නතුනි. මේක ඊටාම අපේ ජීවිතවලට වටිනා කියන කතාවක්. මොනවාද මේ ඉන්ද්‍රියන්? චක්කු සෝත ගාන જીවහා කාය මන. චක්කු කියලා කියන්නේ ඇසට, සෝත කියන්නේ කනට, ගාන කියලා කියන්නේ පින්නතුනි නාසය, જીවහා කියන්නේ දිව, කාය කියන්නේ ශරීරය, මන කියන්නේ සිත, මනස. එහෙමනම් චක්කු ඉන්ද්‍රියෙන් අපි මොකද්ද කරන්නේ? බාහිර සමාජයේ බලන එක. එහෙම නැත්නම් රූප බලන එක. අපි චක්කු ඉන්ද්‍රියෙන් කරන්නේ රූප බලන එක.
අපි පින්නතුනේ මේ චක්කු ඉන්ද්‍රිය හරහා අපි ඇතුළට ගන්න රූපවල යථාර්ථය අවබෝධ කරගන්නේ නැතුව අපි ඒ රූප එලෙසින්ම ඇතුළට ගත්තොත් පින්නතුනේ අපි චක්කු ඉන්ද්‍රිය හරහා අපේ හිත කිලිටු කරගන්නවා. අර හිතේ තියෙන ප්‍රභාස්වර ගතිය නැති කරගන්නවා. අපි ලස්සන දෙයක් දැකලා ඒකට ලොබ බැඳලා ඒකට ආස කරලා ඒකට තෘෂ්ණාවෙන් යුක්තව දෙඩි අල්ලා ගැනීමකින් යුක්තව අපි කටයුතු කළොත් පින්නතුනි එයම අපේ විනාශයට හේතුවක් වෙනවා. එහෙමනම් ඇහින් රූප බලලා අපි ඒ රූප යථාර්ථවාදීව ඇතුළට ගන්න ඕන. ඒ දකින්න දේවල් එලෙසින්ම ඇතුළට ගත්තොත් අපි මුලා වෙනවා. අපි මිරිගුවට හසු වෙනවා. ඒ මිරිගුවට හසු වෙලා අපි විනාශ භාවයටපත් වෙනවා. එනිසා කාටහරි පුළුවන් නම් ඒ දකින්න රූප යථාර්ථවාදීව හිතන්ට. මේ සියල්ල අනිත්‍යයි. මේ සියල්ල සදාකාලිකව පවතින්නේ නැහැ. මේ දකින්න සුන්දර දසුන් සුන්දර රූප හැමදාම සදාකාලිකව මෙහෙම තියෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට අපිට පුළුවන් නම් අවබෝධයෙන් යුක්තව ඇතුළට දාගන්න ඇස හරහා චක්කු ඉන්ද්‍රිය හරහා ගන්න ඒ අරමුණු ඔහු කවදාවත් ක්ලේශ මායයට හසු වෙන්නේ නැහැ. ඔහු කවදාවත් ක්ලේශ මායයට හසු වීමක් නැහැ. ඔහුට ක්ලේශ මායයෙන් මිදෙන්න පුළුවන්කම තියෙනවා. එමණාද සමාජයේ ගොඩාක් අපේ මිනිස්සු මෙන්න මේ ඇහැ නිසා රූපය නිසා ඒ ගන්න අරමුණ නිසා කොච්චර ජීවිතේ හානි කරගෙන තියනවද? කොච්චර ජීවිතේ විනාශ කරගෙන තියනවද? කොච්චර ආත්මික කෙලසගෙන තියනවද? අනිත් එක තමයි සෝත ශබ්ද ආරම්මණය. ඒ කියන්නේ කනින් ගන්න ශබ්ද වලට පින්නතුනේ පුළුවන්කම තියෙනවා අපේ හිතේ පවතින අර නියම ස්වභාවයේ වසා දමන්නට. ක්ලේශ මායයට අපි ටග්ගල ලං කරන්න පුළුවන්කම තියෙනවා අපේ කනටත්. එහෙනම් කනින් ගන්න ශබ්දත් අපිට හැකිනම් යථාර්ථවාදී කෝණයකින් දකින්න. අපිට පුළුවන් නම් යථාර්ථවාදීව හිතන්ට කනෙන් අහන ශබ්දවලටත් ඒ කනහරහා අපි ඇතුළට දාගන්න ශබ්දවලට අපි වටිනාකමක් නොදී යථාර්ථවාදීව හිතලා ඒව ඇතුළට ගන්න පුළුවන් නම් ඒ අරමුණු පින්නතුනි ක්ලේශ මායයෙන් අපිට මිදෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි ගහන ඉන්ද්‍රිය. ඒ කියන්නේ ගඳ සුවඳ. අපි මේ සමාජයේ පින්නතුනි ගාහණය නිසා ගන්ධය නිසා අපි කොච්චරනම් අපේ ජීවිතේ විනාශ කරගන්නවද? කොච්චරනම් ක්ලේශ මායයට අපි හසු වෙනවද? ඒ වගේම තමයි ජීවහා ඉන්ද්‍රිය. ඒ කියන්නේ දිව රසය. අපි මේ අපේ දිවෙන් ලබා ගන්නා වූ රසයටත් දොල් වෙනවා පින්නතුනේ. ඒ රසයටත් ලෝභ බදිනවා පින්නතුනේ. ඒ රසය හරහත් අපි අපේ මනසින් අල්ලා ගන්නවා බාහිර. එහෙමනම් ඒ රසය තුලත් අපි පින්නතුනේ යථාර්ථවාදීව හිතන්න ඕනකම තියෙනවා. අනිත් එක තමයි කාය ඉන්ද්‍රිය ස්පර්ශය. අපි මේ ස්පර්ශය නිසා
කොච්චරනම් අපි අපේ ජීවිත විනාශ කර ගන්නවද? ස්පර්ශය නිසා කොච්චරනම් අපි අපේ ආත්මික ලෙස ගන්න අවස්ථා අපිට ඕන තරම් මේ සමාජයේ දැක බලා ගන්න පුළුවන්කම තියෙනවා. අනිත් එක තමයි මනේන්ද්‍රිය. අපේ මනස අපේ මනස තමයි ඊළඟ විශේෂිතම කාරණාව. අපේ මනස රැක ගැනීමයි. අපේ මනස ආරක්ෂා කර ගැනීමයි. එහෙනම් අපි ප්‍රඥාවෙන් යුක්තව කල්පනා කරලා ප්‍රඥාවෙන් යුක්තව හිතලා මෙන්න මේ මනස රැක ගැනීම අපි කළ යුතුමයි. එසේ නොවුනොත් පින්නතුනි අපේ ආත්මය කෙලෙසෙනවා. අපිට පුළුවන් නම් යථාර්ථවාදීව මනසින් හිතන්න. යථාර්ථවාදීව මනසින් කල්පනා කරගන්න. ප්‍රඥාවෙන් යුක්තව මනස මෙහෙවන්නට, ධර්මානුකූලව මනස මෙහෙවන්නට අපිට හැකියාව තියෙනවා නම් ක්ලේශ මාරයාට අපිව අල්ලගන්න පුළුවන් කමක් නැහැ. මම මේ කාල වේලාව අනුව බොහොම කෙටියෙන් මේ කරුණු කාරණා පැහැදිලි කළේ. සමස්තයක් වශයෙන් ගත්තහම ඔන්න චක්කසෝත ගාන ජීවා කාය මන කියන මෙන්න මේ ඉන්ද්‍රියන් පහ තුලින් තමයි පින්නතුනි අරමම කියපු අපේ හිතේ තියෙන ප්‍රභාස්වර ගතිය, පැහැපත් ගතිය අපිට අහිමි වෙන්නේ, අපිට නැති වෙන්නේ. එහෙනම් මෙන්න මේ ඉන්ද්‍රියන් පස සංවර කරගෙන අපිට පුළුවන් නම් ජීවත් වෙන්න පින්නතුනි ඔබ සාර්ථක ජීවිතයක උරුමකරුවෙක් බවට පත් වේවි. පින්වන්ත ජීවිතයක උරුමකරුවෙක් බවට පත් වේවි. මේ ලෝකේ අපි වන්දනාමාන කරන ශ්‍රේෂ්ඨ උතුමන් වහන්සේලා, බුදුන් ප්‍රමුඛ ආර්ය මහරහතන් වහන්සේලා අපි වන්දනමාන කරන්නේ උන්වහන්සේලා මෙන්න මේ කියන ඉන්ද්‍රියන් පහෙන් ගන්න අරමුණු ප්‍රඥාවන්තව ඇතුළට දාගත්තු නිසා. උන්වහන්සේලා එහෙම ප්‍රඥාවන්තව ඉන්ද්‍රියන් තුලින් ලබා ගන්නව පණිවිඩය ඇතුළට දාගත්ත නිසා උන්වහන්සේලාගේ මනස පින්නතුනි අර බැඳෙන කහට නැතුව ගියා. ඒව සුද්ධ කරගත්තා. ආයි කහට බැඳෙන්න දුන්නේ නැහැ. ඔය කියන්නේ ඉන්ද්‍රියම් ප්‍රහ ආවරණය කරගත්තා, රැකවරණය කරගත්තා. ගත යුතු දේ ගත්තා, නොගත යුතු දේ අත්හැරියා. ඒක නිසා අපිත් උත්සාහ කළ යුත්තේ මෙන්න මේ ඉන්ද්‍රියන් පහ රැකගෙන අපේ ජීවිතය ගත කරන්නට. ඒක නිසා මේ ලෝකේ පින්නතුනි ඔබ මතක තියාගන්න මිරිගුවක් බව, ඇහැට පේන්නේ ඇත්ත නොවන බව, කනට ඇහෙන්නේ ඇත්ත නොවන බව, නහයට දැනෙන්නේ ඇත්ත නොවන බව, දිවට දැනෙන්නේ ඇත්ත නොවන බව, කයට දැනෙන ස්පර්ශයේ යථාර්ථය නොවන බව ඔබ අවබෝධ කරගන්න ඕන. ඒ සියල්ල මිරිගුවක් බව ඔබ තේරුම් ගන්න ඕන. මිරිගුව පසුපස දිය පිපාසයෙන් දුව යන මුවන්සේ අපි මේ ඇස කන නාසය දිය ශරීරය කියන මේ ඉන්ද්‍රියන් තුලට හමුවන අරමුණු ඔස්සේ අපි ගමන් කරනවා නම් අර ඈත මිරිගුවේ වතුර පය පේන ඒ ස්වභාවයට රැවටිච්ච මුව රංචුවක් දුවල කොච්චර දිව්වත් නැත වතුර හමුවන්නේ
මිරිගුව තව තව ඈතින් ඈතට ගමන් කරනවා. අවසානයේ ඒ අයට වතුර ටික නොබීම මගදී මිය යන්න සිද්ධ වෙනවා. අන්න ඒ වගේමයි අපිත් මෙන්න මේ ඇස කන නාසය දිව ශරීරය කියන ඉදුරන් තුලින් දකින මිරිගුවට නොරැවටි ඔබ එය මිරිගුවක් බවම තේරුම් අරගෙන ඔබ ඔබේ ජීවිතේ සාර්ථක කරගන්නටයි කියන කාරණාව මේ දේශනාව අවසානයේ ඔබට පැහැදිලි කරනවා. හොඳයි එහෙමනම් කාල වේලාව අනුව ධර්ම දේශනාව නිමාවට පත් කරනවා. මේ තුලින් ඔබ යම් ජීවිත පණිවිඩයක් ලබා ගන්නට ඇතයි අපි විශ්වාස කරනවා. එවනම් අද දවසේ විශේෂයෙන්ම මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නේ පුංචි බෝසෙවන විහාරස්ථානයේ සමනිර්මාතෘතුමිය වන බෝසෙවන පදනමේ නිර්මාතෘතුමිය වන අපේ පින්වත් සුජීවා වික්‍රමසිංහ මහත්මිය විශේෂයෙන්ම මීට 6 වසරකට පෙර කාල යාත්‍රා කරන්නට යෙදුන ආර්.එම්. මුතුනායක මාමණ්ඩියටත් ඒ වගේම මීට වසර 36කට පෙර මේ පරිලෝ යන්ට යෙදුන ලලිත් වික්‍රමසිංහ එතුමියගේ ආදරණීය පියාණන්ටත් පින් අනුමෝදන් කරමින් විශේෂයෙන්ම ඊටාම අනබිබවනීය පූජාවක් සිදු කරමින් බස්සතයක් පූජා කරමින් විහාරස්ථානයේට එතුමිය මේ පින්කම වර්ණවත් කරගත්තා. ඉතින් මා පෙර සඳහන් කළ පරිදි ඒ බස්සතය ස්වාමින් වහන්සේලාගේ පරිහරණයටත් සුවාසක් අසරණ ජනතාව වෙනුවෙන් ඒ අයට සේවය ලබා දීමම අරමුණු කරගෙනයි එතුමිය පූජා කරන්නේ. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා මේ සිද්ධ කළා වූ උත්තම පූජාවත් මේ සිද්ධ කළා වූ ධර්ම දේශනාව තුලිනුත් ලැබෙන්නා වූ සකල විද පිම්පෙත් ඒ මීට වසර 36කට පෙර කාල යාත්‍රා කරන්නට යෙදුන ලලිත් වික්‍රමසිංහ පියාණන්ටත් ඒ වගේම ආර්.එම්. මුතුනායක පියාණන්ටත් මේ පින් අනුමෝදන් වේවා. මේ මෙරි මෙරි උපදින සසර භව ගමන සැපවත් වේවා. උපනෝපන් ජාති ජාති දක්වා දෙව්ලොව දිව සැප සම්පත් මනුලෝ මනුස්ස සැප සම්පත් පහළ වේවා. කිසිදුවත් භවයක දුක් ඇති ස්ථානයන්හි උත්පත්තිය නොලබා දිව්‍ය මනුස්ස සැප සම්පත් උදා කරගෙන අමා නිවනින් නිවී සැනසේවා කියන ප්‍රාර්ථනා මේ වෙලාවේ අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි බෝසෙවන විහාරස්ථානයේ ඇඩ්මින් වරියක වන ප්‍රධාන දායකාවක වන පින්වත් මදුවනුම මහත්මියගේ පියතුමා මීට වසර 3කට පෙර මිය පරලෝ ගියා ආර්.එම්. හීම්බණ්ඩා පියතුමා. ඉතින් එතුමාගේ ප්‍රාණකාරයාටත් මේ පින් අනුමෝදන් කරනවා. ඒ ප්‍රාණකාරයත් මේ පින් අනුමෝදන් වේවා. මෙරි මෙරි උපදින සසර භව ගමන සැපවත් කර ගනිත්වා අමා නිවනින් නිවී සැනසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි මේ සියල්ල සිද්ධ කරමින් බස්සත පූජාව ධර්ම දේශනාවන් ආදී කොට ඇති මේ සියලු පින්කම් කරනු ලබන අපේ පින්වත් සුජීවා වික්‍රමසිංහ මහත්මියටත් අපි පින් දෙනවා ආශිර්වාද කරනවා. එතුමියටත් මේ සෑම පින්කමක්ම විශේෂයෙන්ම මීට පෙරත් එතුමිය ට්‍රැක්ටර් රථයක් පූජා කරන්නට යෙදුණා. මේ වගේ එතුමිය රථවාහන පූජා කිරීමේ මහඟු පින්කම මේ ආත්ම භාවයේ එතුමිය සම්පූර්ණේ කර ගන්නවා. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා එතුමිය මේ සිද්ධ කරන ලබන පින් දහම් එතුමියගේ ජීවිතයට ආලෝකයක් වේවා. එතුමියගේ ජීවිතයට ආශිර්වාදයක් වේවා. තව තවත් පින් දහම් සිද්ධ කරගනිමින් පින්වන්ත ජීවිතයක් ගත කරන්නට පින්වත් සුජීවා වික්‍රමසිංහ මහත්මියටත් මේ පින් හේතු වාසනා වේවා. ඒ වගේම තමයි ගාමිණී අමර සිංහ එතුමියගේ ආදරණීය ස්වාමි පුරුෂයා, ඒ වගේම ගයන්ත පුතුණුවන්, ඒ වගේම උවිදු පුතුණුවන් කියන ඒ දරුවන් ඇතුළු පවුලේ හැම දෙනාටම මේ පින්කම් ආශිර්වාදයක් වේවා. අපල උදුරු දුක් කරදර කම්කටොළු කායික මානසික තැවුල්තුරු වේවා. ඒ හැම දෙනාටම සියලු යහපත උදා වේවා.
ආත්මෙන් ආත්මේ සසර පුරාවට පින්වත් සුජීවා වික්‍රමසිංහ මහත්මියට පින් දහම් වලින්ම සංසාර භව ගමනම ලස්සන කරගෙන දෙව්ලොව දිවසැප සම්පත් උදා කරගෙන අවසානයේ බුදුන් දැක නිවන් දකින්නට මේ පින් හේතු වාසනා වේවා කියන සාදු ප්‍රාර්ථනාව අපි මේ වෙලාවේ ප්‍රාර්ථනා කරමින් ධම් ශ්‍රවණය කළ ඔබටත් උතුම් ප්‍රඥා ලෝකයේ පහළ වීම තුලින් නිවන් අවබෝධයේ පිණසම හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරමින් පින්නතුනි අපි දෙවියන්ට පුණ්‍යානුමෝදනා කරමින් දේශනාව නිමවටපත් කරමු. එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බේ භූතානුමෝදන්තු සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්තියේතුච පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ. සියලු දෙනාටම තෙරුවන් සරණයි.